මට චිකන් කාලා ඇති වෙලා තිබ්බේ යාළුවනේ. ඉතින් මං මටන් බිරියානි වලට මාරු වුණා. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ සවුත් ඉන්දියන් ඔරිජින් උන මෙන්න මේ මටන් බිරියානි එක. මේකේ නම තමයි මටන් පාලම්මුරු බිරියානි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අනිත් බිරියානි වලට වැඩිය ස්පයිසි. ඒ ස්පයිසි ගතිය ඇවිල්ලා තියෙන්නේ මේකේ තියෙන විශේෂ පේස්ට් එකකින්. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ රයිත එකක්. ඒ වගේම මෙන්න මේ වගේ මටන් ග්‍රේවි එකක්. මෙන්න මේ විදිහට ඒ වගේම තමයි ඇඩිෂනල් ස්ප්‍රයිට් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් බලමු අපි කොහොමද දැන් බිරියානි එක පේන්නේ කියලා. මෙන්න මේ වගේ බිරියානි එක ඕපන් කරගත්තාම මෙන්න මේ වගේ තියෙන්නේ. පට්ටම සුවඳයි guys. ඉතින් මං මෙන්න මෙහෙම බිරියානි එක ටිකෙන් ටික මගේ ප්ලේට් එකට දාගත්තා. උඩ වගේ නෙමෙයි ඇතුළට යනකොට තමයි නියමම දේවල් තියෙන්නේ guys. ඉතින් මෙන්න මේ වගේ ලොකු මටන් කෑලි 4ක් විතර තිබ්බ මේ බිරියානි එකේ. මෙන්න මේ වගේ මම ප්ලේට් එකට දාගෙන මෙන්න මෙහෙම මේ විදිහට මම මටන් කෑල්ල පොඩි කෑලි වලට කඩලා මෙන්න මෙහෙම දාගත්තා. එතකොට තමයි රස guys. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙම කරලා මම පළවෙනි කට කිසිම මොනවත් නැතුව මෙන්න මේ විදිහට නිකම්ම අනාගෙන try කරලා බැලුවා. ඉතින් ඒකත් පට්ටම රසයි guys. ඉතින් මන්න මේක තමයි අර මං කිව්ව dry paste එක. මේක ඇත්තටම මේකේ කජු දාලා මේ වගේ මුද්ද රස බලන් දාලා නියමම රසට තිබ්බා. මේකෙන් තමයි මේ බිරියානි එකේ ස්පයිසි ගතිය එන්නේ. ඉතින් මෙන්න මෙහෙම මං අනාගත දෙවෙනි කට ඒකට මං මෙන්න මේ තික් එකට තියෙන white rice එක දාගත්තා. ඒ වගේම තමයි මටන් gravy එක දාගත්තා. මෙන්න මේ විදිහට හොඳට අනාගත්තා. ඒ අනාගත්ත කටට මේ ස්ප්‍රයිට් එකෙන් ටිකක් සෙට් වෙනකොට ඒ සැරයි කූල් ගතියයි සෙට් වුනහම මරු. ඉතින් මම මේ බිරියානි එක ඉවර වෙනකන් කෑවා. එහෙනම් ගිහින් එනං